නිකන් ඉන්න එකේ මනෝපාරක්වත් ගැහුවනම් හරි. මොහරි අදහස් ටිකක් හරි එයිනේ. දවසට අඩුම විනාඩි 30ක් තනියෙන් ඉන්න try කරන්න. එතකොට ඔයාගේ ජීවිතේ බලාපොරොත්තු වෙනවට වඩා වේගයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ෆෝන් පාවිච්චියක් නැහැ. කාත් එක්කවත් කතා කරන්න යන්නෙත් නැහැ. ඔයා කරන්න ඕන මේ වෙලාවේදී හිතන එක විතරයි. ගොඩක් අය කිසිම වෙලාවක තමන්ගේ අදහස් එක්ක ජීවත් වෙන්නේ නැහැ. මේ හිතන එක වුණත් කරන්න ක්‍රමයක් තියෙනවා. මේකට දෙවිදිහක් තියෙනවා. පළවෙනි විදිහ තමයි ඔයා ඔයාගේ ප්‍රශ්නයක් ගැන හිතන්න. ඔයා ස්ට්‍රෙස් වෙන දෙයක් නෙවෙයි ඔයා හිතන්න ඕන. ඔයාට උත්තරයක් ගන්න පුළුවන් වෙන විදිහට තමයි හිතන්න ඕන. ඔයා මේක ගැන ගැඹුරින් හිතන්න ඔයාගේ මොළයට එනවා සමහර අදහස්. මේ අදහස් වලින් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරය අනිවාර්යෙන්ම හම්බ වෙනවා. දෙවෙනි විදිය තමයි කිසිම ප්ලෑන් එකක් නැතුව ඔහේ හිතන්න. මාතෘකාවක් ඕනේ නැහැ. මේකෙන් අනිවාර්යෙන්ම ඔයාගේ ක්‍රියේටිව් අදහස් ටික එළියට එනවා. ගොඩක් අයට මඟ හැරෙන දෙයක් තියෙනවා. ඔයා නිකන් ඔහේ හිතනවා වෙනුවට ඒක ගැන ඔබ්සර්ව් කරන්න පටන් ගන්න. ඔයාගෙන් මහන්න ඇයි මම මෙහෙම හිතන්නේ කියලා. එතකොට ඔයාට ඔයා ගැනම තේරුම් ගන්න පුළුවන්. අදම පටන් ගන්න මේක අනිවාර්යෙන් ඔයාව පුදුම කරවන එක කරනවම තමයි.